ආයිබෝන් යාළුවනේ මම අද ඔයාලට 2026 වර්ෂයේ ජූලි මාසයට අදාළ සුබ දින හා වේලාවන් ඇතුළත් වීඩියෝ එකක් සමගින් ඉතින් මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂය සම්බන්ධ තොරතුරු, නැකත් සම්බන්ධ තොරතුරු කතා කරනවා. ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2026 වර්ෂයේ ජූලි මාසයේදී සුබ දින හා වේලාවන් ඉදිරියට තියෙන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම ජූලි මාසයේ දෙවනිදා බ්‍රහස්පතින්දා දවස දෙවන දිනට උදව් වේලාවේ සිට රාත්‍රී 10:31 දක්වා සුබ වෙනවා. නැවත 2026 වර්ෂයේ ජූලි මාසයේ 4 වෙනිදා සෙනසුරාදා දවස 4 වන දිනට උදව් වේලාවේ සිට දහවල් 12:40 දක්වා සුබ වෙනවා. නැවත ජූලි මාසේ 7 වෙනිදා අඟහරුවාදා දවස සවස 1:25 සිට සුබ වෙනවා. නැවත ජූලි මාසේ 9 වෙනිදා බ්‍රහස්පතින්දා දවස උදේ 10:38 සිට එදින රාත්‍රී 9:31 දක්වා සුබ වෙනවා. නැවත 2026 වර්ෂයේ ජූලි මාසේ 10 වෙනිදා සිකුරාදා දවස සවස 1:15 සිට සුබ වෙනවා. නැවත ජූලි මාසේ 11 වෙනිදා සෙනසුරාදා දවසක් අලුයම 5:22 සිට සුබ වෙනවා. නැවත ජූලි මාසේ 12 වෙනිදා ඉරිදා දවස අලුයම 2:04 සිට එදින රාත්‍රී 10:30 දක්වා සුබ වෙනවා. නැවත ජූලි මාසේ 15 වෙනිදා බදාදා දවසක් උදේ 11:51 සිට එදින රාත්‍රී 9:46 දක්වා සුබ වෙනවා. නැවත ජූලි මාසේ 16 වෙනිදා බ්‍රහස්පතින්දා දවස 16 වන දිනට උදව් වේලාවේ සිට එදින රාත්‍රී 7:52 දක්වා සුබ වෙනවා. නැවත ජූලි මාසේ 23 වෙනිදා බ්‍රහස්පතින්දා දවස උදේ 7:03 සිට සුබ වෙනවා. නැවත 2026 වර්ෂයේ ජූලි මාසේ 26 වෙනිදා ඉරිදා දවසක් සවස 1:58 සිට සුබ වෙනවා. නැවත 2026 වර්ෂයේ ජූලි මාසේ 30 වෙනිදා බ්‍රහස්පතින්දා දවස මෙදින මුළු දවසම සුබයි. ඔයාලට පුළුවන් ඔයාලගේ සුබ වැඩ කටයුතු දිනය පුරාම යොදා ගන්න. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2026 වර්ෂයේ ජූලි මාසයට අදාළ සුබ දින හා වේලාවන් ඇතුළත් වීඩියෝ එක. ඉතින් මම වීඩියෝ එකේ දක්වන සුබ වේලාවන් අනුව ඔයාලගේ සුබ වැඩ කටයුතු යොදාගෙන එම වැඩ කටයුතු සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම එම සුබ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක් ජය වේවා.